හායි යාළුවනේ. ඉතින් අද අපි බලමු මේ වගේ රසම රස කොකිස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මෙතනදී අපි පාවිච්චි කරනවා හාල් පිටි ග්‍රෑම් 500ක්. ඒ හාල් පිටි ග්‍රෑම් 500ට මේ වගේ පොල් කිරි එකතු කරලා හොඳට දිය කරගන්න ඕනේ. මෙතනදී අපි මිටි කිරි ඒ වගේම දිය කිරි දෙකම පාවිච්චි කරනවා. ඒ මිශ්‍රණයට අපි මේ විදිහට රස අනුව ලුණුත් එකතු කරනවා. ඊට පස්සේ මේකේ පදම අපි හදා ගන්න ඕනි වැඩි ඝනත් නොවන වැඩි දියත් නොවන මෙන්න මේ වගේ ගානට හදා ගන්න ඕනි කොකිස් අච්චුවේ මේ මිශ්‍රණය හොඳට ගෑවෙන විදිහට. ඊට පස්සේ මේ මිශ්‍රණයටම අපි කහ චුට්ටක් එකතු කරනවා. ඉතින් ඊට පස්සේ අපි රත් කරපු කොකිස් අච්චුවේ මේ මිශ්‍රණය ගාලා ඊට පස්සේ මේ විදිහට බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මුලින්ම මේ කොකිස් අච්චුව තෙල් තාච්චියට දාලා හොඳට රත් කරගන්න. ඊට පස්සේ තමයි මේ මිශ්‍රණයට අච්චුවේ ගාන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට ලස්සන ඒ වගේම රසම රස කොකිස් හදා ගන්න පුළුවන්.